පාර්ලිමේන්තුව ඕනතරම් දැකලා ඇති ඔය කතා කරන විදිහ. සමහරු කෑ ගහලා කතා කරනවා මොකක් හරි දෙයක් පැහැදිලිව, නිවැරදිව ඒත්තු ගන්නන්න. එහෙම නැත්නම් ඒක එහෙමමයි. ඒක තහවුරු කරන්න. එහෙම නැත්නම් ඒක අවධාරණය කරන්න කෑ ගහලා කියනවා. මේක නෙවෙයි ක්‍රමේ. ඔයා කොතන හරි කතාවක් කරන්න ගිය වෙලාවක යමක් අවධාරණය කරලා කියන්න ඕන නම් කෑ ගහලා කියන එකේ තේරුමක් වෙන්නේ නැහැ. මොකද ඒ අවධාරණය කරන දේ සිද්ධ වෙන්නේ නැහැ. යමක් අවධාරණය කරලා ඔබට කියන්න ඕන නම් ඔබ ඔබේ හඬ පහළට අරගෙන ඉන්න ඕනේ. ටෝන් එක අරන් ඉන්න ඕනේ පල්ලෙහාට. බොහොම ගැඹුරු හඬකට අරන් ඉන්න ඕනේ. ඊට පස්සේ කියන ස්වරය ටික අපි අඩු කරලා ස්ලෝ කරලා තමයි මේක කියන්න ඕනේ. එහෙම කිව්වොත් තමයි ඔයා කියන දේ මිනිස්සුන්ට අවධානයෙන් අහගෙන ඉන්න හිතෙන්නේ. අන්න ඒ වගේ. කතාව වේගෙන් කරගෙන ගිහිල්ලා අවධාරණය කරන්න ඕන තැනදී හෙමීට හඬ පහත් කරලා ස්ලෝ කරලා ලස්සනට ඩිලිවර් කරොත් තමයි මිනිස්සුන්ට ඒක අහගෙන ඉන්න හිතෙන්නේ. එහෙම නැත්නම් මෙයා මේ වැදගත් දෙයක් කියනවායි කියන හැඟීම ඔලුවට යන්නේ. උත්සාහ කරලා බලන්න.